සුපුරුදු ලෙංගතුකමත් අරගෙන ගොරු මියුසික් පවුලේ ආදරණීය ඔබ සැමද ආයුබෝවන් කියලා පිළිගන්නවා. කොහොම හඬ ඇහෙනවා. සුන්දර අවුරුදු කාලේ තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලුවා අවුරුදු ගීත ටිකක් වෙනද වගේම කරන්න කියලා. ඉතින් මම ගීත ගොඩක් කරලා තියෙනවා ඔයාලට බලන්න අවුරුදු ගීත. ගුරු මියුසික් ඉසුරු බණ්ඩාර කියලා ටයිප් කරලා බලන්න YouTube එකේ. ඒ වගේම channel එකට අලුතින් නම් එකතු වෙන්නේ subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ගුරු මියුසික් පවුලේ ආදරණීය සමාජිකයෙක් වෙන්න කියලා ඔයාලට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ලස්සන ගීතේ සනත් නන්දසිරි ශූරින් මහාචාර්ය සනත් නන්දසිරි ශූරින් ඇතුළු පිරිස ගායනා කරපු මේ ලස්සන ගීතේ අද අපි හරියටම වාදනය කරන්න ඉගෙන ගමු. මම දැක්කා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා තිබ්බස කොහො ගීතේ දෙනවද මේ අවුරුද්දට කියලා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් වලට මම ඉඩ ලද හැම වෙලාවෙකම ප්‍රතිචාර දක්වනවා. ඉතින් ගොඩක් ස්තුතියි කමෙන්ට්ස් එවන හැමෝටම. ඔයාලගේ ආදරේ හින්දා තමයි අපි ඉස්සරහට යන්නේ. සහ මේ හැම දේවල්ම ඔයාලා වෙනුවෙන් ලබා දෙන්න අපිට ධෛර්යයක් ලැබෙන්නේ. ඉතින් මේ ගීතේ වාදනය කරන්නත් සුපිරිම බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් පැක් එකේ. බීට් පැක් එක ගත්තේ නැති කට්ටියට පුළුවන් මගේ WhatsApp නම්බර එකේ 071 83 11 500 071 83 11 500 මෙසේජ් එකක් දාලා ඔයාලට මේ බීට් පැක් එක ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි එකතු වෙමු වැඩි කතාවක් නැතුව ගීතේ හරියටම වාදනය කරන්නේ කොහොමද? chords, beats සියල්ලත් එක parts notation එක අපි හරියට පුරුදු වෙමු. එන්න එකතු වෙන්න. ගීතේ වාදනය කරන්න අලගත්ත බීට් පැක් එකේ මහසැවරේ කියලා බීට් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක රීනේම් වෙලා ඇති එපා සඳේ කියලා. ඒකේ ලස්සනට වාදනය කරන්නට පුළුවන්. ටෙම්පෝ එක මම 90 ටිකක් අඩුවෙන් නොටේෂන් එකේ ලියලා තියෙන්නේ. මේක ඇත්තටම 96 100 වුණත් වාදනය කරන්න පුළුවන්. නමුත් ඔයාලා ටිකක් අඩු ටෙම්පෝ එකේ පුරුදු වෙන්න. මුලින්ම ටෝන්ස් ටික මම මෙමරි කරගත්තා. ටෝන්ස් මෙමරි කරන විදිහත් මම වීඩියෝ එකක් කලින් කරා. මම කොකටත් අලුතෙන් තව සතියකින් විතර ටෝන් මෙමරි කරන විදිහත් වීඩියෝ එකක් කරන්න. රයිට්. මුලින්ම කියන්නට ඕන මේ ගීතේ මම F major chord එකේ තමයි ලිව්වේ. මොකද මේ ගීතේ ඔරිජිනල් තියෙන්නේ E flat එකේ. E flat එකේ ටිකක් සිං කරන්න අමාරුයි. මොකද මේ අර ලෝ කියන කොටස මන්ද්‍ර මාවලටත් යනවා. ඒතර සාමාන්‍යයෙන් normally සිං කරන කෙනෙක්ට ටිකක් අමාරුයි හරියට පිච් කරලා කියන්න. මේ පුළුවන් හොඳට කියන කට්ටියට පුළුවන්. නමුත් සාමාන්‍ය කෙනෙක්ට ටිකක් අමාරුයි. ඒ නිසා ගොඩක් මේක බෑන්ඩ්ස් වල ප්ලේ කරද්දි එහෙම ට්‍රාන්ස්පෝස් කරලා ගහන්න එක්කෝ F එකට නැත්නම් G එකේ තමයි ගීතේ වාදනය කරන්නේ. ඔයාලට ගොඩක් පහසුයි E flat එකට වැඩිය F එකේ මේ ගීතේ වාදනය කරන්න. ඒ නිසා මම ටිකක් වැඩිපුර මහන්සිලා කන්වර්ට් කළාම ඔයාලට F එකේ දාලා ලිව්වා. නැත්නම් මට මේක E flat එකේ ලියන්න ඊට වැඩිය ලේසි. රයිට්. නමුත් වැඩිපුර ප්‍රයෝජනවත් F එකේ නිසා මම F එකේ ලිව්වේ. හරි. අපි එහෙනම් එමු ගීතේ රස මුසු තැන් වලට. මුලින්ම ෆ්ලූට් පාර්ට් එක. මේ කොහා කෑ ගහන සද්දේ තමයි ලස්සනට. දසක් කියලා වදින්නේ ලස්සන ෆ්ලූට් එකෙන් කොහාගේ සද්දේ. නේද? දසක් රිසක් දසක් මද. ඊට පස්සේ ලස්සන සිතාර් පාට් එකක් එනවා. සිතාර් එක බෙන්ජෝ මැන්ඩලින් එක දෙකම එකතු කරලා මේක ගහන්න හොඳේ. රයිට්. ඊට පස්සේ එන ස්ට්‍රින්ග් පාට් එක రీ ග ප ම ග රි මා පා ද නි ද ප ම ග රි ස නි ද. රයිට්. ආයිතර ෆ්ලූට් පාට් එක මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉන්නේ මුල මියුසික් එකේ. දස අන්න එතන මම දසක් ටෙන් කියලා මෙහෙම තියෙන්නේ. අන්න ඒක සිතාරකින්. අතර මේ දෙක එකට වාදනය කරන්න ටිකක් අමාරුයි. ඒ වුණාට මම ලියලා තියෙනවා බෑන්ඩ් ගහන කට්ටියගේ ප්‍රයෝජනෙට දසක් කියලා. දසක් ටෙන් කියලා මේක මීන් එකකින් කියලා වේගෙන් වාදනය. දසක් ටෙන් කියලා සිතාරකින් වාදනය කරනවා. ඒකයි මේ ඊළඟ දස ලියලා තියෙන්නේ. හොඳේ. නැත්තම් මේ දස කියන එක ඇදගෙන ඉන්නේ සාමාන්‍යයෙන්. දසක් 1 2 3 දසක් 1 2 3. ඒක ඇතුලෙන් තමයි මේක සිතාරකින් වාදනය කරන්නේ මේ දස. රයිට්. රේසක් දස මපක් ගම ඊට පස්සේ එන්නේ. රයිට්. හොඳයි. අපි එහෙනම් ඒ කොටස සම්පූර්ණයෙන්ම වාදනය කරමුද බීට් එකත් එක්ක. ගීතේ වාදනය කරන කෝඩ්ස් ටික කියලා දෙන්න බැරි වුණානේ නේද? එක කියලා දෙන්න බෑ. හැබැයි හරිම ලේසි. F major chord එක මේවා මම ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. කෝඩ්ස් හරි ලේසි පාඩමේ. F major chord එක මා දාස්සා. ඊළඟට C major chord එක සා ගා පා. B flat major කොමලනී రీ මා. කොමලනී రీ මා.
තව D minor එකක් තිබ්බ නේද? රීමාදා. right? ඊට පස්සේ A minor එකක් තිබ්බා එක තැනක දාසා ගා. මොන ඔච්චරයි එන්නේ. right? හරි අපි ගීතේ වාදනය කරමු ලස්සනට බීට් එකක් දාලා. මේ ඇවිලා කොහෝ කොහෝ මේ කොහෝ කොහෝ කොහේ ඉඳන් කියනවද. හරි අපි එනවා ඊට පස්සේ ගීතේ සෝං එකට ස්ථායි කොටසට. right ඔයාලා ආස විදිහට මම ස්වරත් ගායනා කරන්නම් නේද? එහෙම හොඳයි නේද? හරි පපස නිසා කියලා පාට් එකක් එනවා. මම මේ පාට් එක තමයි මේ ෆ්ලූට් එක වාදනය කරන බිට් එකක්. ඇත්තරම ඒ බිට් එක නිල් පාටින් ලියලා තියෙන. එතකොට කළු පාටින් තියෙන ගීතේ ස්වර නිල් පාටින් ලියලා තියෙන මියුසික් කැලි. right හරි නේද? පපස නිසා මමද පද සසරි පමගම ගමරිග සරි නිසා පපද නිසරි නිසා පපස නිසා මමද පද සසරි පමගම ගමරිග සරි නිසා පපද නිසරි නිසා. right නොක තමයි ගීතේ. හරි අපි දැන් වාදනය කරලා බලමු නේද? ඒ කොටසත් බීට් එකත් එක්ක. right ඒ විදිහට යන්නේ song එක. ඊට පස්සේ අපි එනවා ගීතේ ඉන්ටර්ලූඩ් එක. ඉන්ටර්ලූඩ් එකේ පොඩි වෙනසයි වෙන්නේ. අර ස්ට්‍රීම් පාර්ට් එක විතරයි වෙනස් වෙන්නේ. ඊටු ටික අර විදියමයි යන්නේ. මුලින් වෙන්නේ සිතාර් පාර්ට් එක. right මම මම පම පප පදනි ද ද ද ද නි ස නි ස ස නි ද නි ද මම මම පම පප පදනි ද ද ද ද නි ස නි ස ස නි ද නි ද. ඊට පස්සේ ඔන්න ස්ට්‍රීම් පාර්ට් එක විතරයි වෙනස් වෙන්නේ. සාරිම දනිසනිදප. ඒක මෙන්න මේ මැද තියෙන එක සිතාර වලින් යන්නේ. මෙන්න මේ මතක තියාගන්න පුතේ. සෙකන්ඩ් බාර් එකයි ෆෝර්ත් බාර් එකයි සිතාර එකෙන් යන්නේ. මෙතන ස්ට්‍රින්ග් එන්නේ මෙන්න මේ කොටස. ඒක ඇතුලෙන් තමයි මේක වාදනය වෙන්නේ. right මතක තියාගන්න ඕන. සාරිම කියලා සිතාර එකෙන් දනිසනිදප. ඊට පස්සේ ආයි ස්ට්‍රින්ග් වලින් සාරෙස ආයිත් සිතාර වලින් රෙසනිසනිදා. වාට සින්දු ඇහුවනම් ඒක තේරෙනවා. right මෙන්න මේ කොටස ඔයා මාක් කරගන්න. මෙන්න මේ ධනි සනිදප කියන කොටස සිතාර්, රෙසානි සනිද කියන කොටස සිතාර්. හොඳයි. ඒක මාක් කරගන්න. මට මේකේ මාක් කරන්න බැරි වෙලා තියෙනවා. ඔයාටත් වැඩක් තියෙන්න එපා නේද? හෝම්වර්ක් එකක්. right හරි. ඔන්න මම කියලා දුන්නා. හරි. ඊට පස්සේ ආයෙ අර ෆ්ලූට් පාර්ට් එකට එන්නේ. දස දස රෙසක් දසක් මපක් ගම. ඒ පාර්ට් එකමයි එන්නේ. හොඳයි. මේකත් වාදනය කරලා පෙන්නන්න දෙන්න. right ඔන්න 2 3 4 Nani sani da pa re sani sani da right ඊට පස්සේ තමයි කජුනාමර රසමි අඹ ගස් යට වෙයි වැලා. ඒකයි ඒ වර්ස් එකනේ. දෙවෙනි වර්ස් එකත් ඒකමයි. රබන් හඬට බමරු නටන ලස්සන ගම් ඇද්දේ. මෙන්න මේ ටික ස්වර මෙච්චරයි. හරි එහෙනම් අපි වර්ස් එකත් වාදනය කරමු නේද? මම ස්වර ටික කියන්නම් ඔයාලට නේ. ලේසි වෙන්නේ. දා ප ද ප ම ම ම ම ම ග රි රි ග ප ම ග ග ග කියලා සරි ග කියලා පොඩි බිට් එකක් වදිනවා. හොඳේ. මේක සිතාරකින්. ග ප ද නි ද ප ප ප ප සා ද නි ප ම ම අයිත් සරිම කියලා පොඩි බිට් එකක් වදිනවා. ඔක ට්වයිස් හේදෙනවා. හොඳේ. මේ පේලි දෙක ට්වයිස් හේදෙනවා. right අයිසරක් කියමුද? දා ප ද ප ම ම ම ම ම ග රි රි ග ප ම ග ග ග ග ප ද නි ද ප ප ප ප සා ද නි ප ම ම. එක දෙකයි. රබන් හඬට බඹරු නටනත් ওই විදියමයි. අපි ගහමු දෙක. right අපි වර්ස් එකත් එන ලස්සනට වාදනය කරමු බීට් එකත් එක්කම. right
1 2 3 4 ga pa ga pa ma 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 ga ri ri ga pa ma ga 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 pa da ni da pa 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 sa da ni pa ma 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 ga pa da pa ma 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 ga ri ri ga pa ma ga 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 pa da ni da pa 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 sa da ni pa ma 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 koho koho kohe indan ko kiyanawadu අපේ ගමේ රබන් වතේ වෙත ඇහෙනවදු කොහෝ කොහෝ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ ලෙසන් එක කොහොමද ඔයාලට මොකද හිතෙන්නේ? ඔව් ඔයාලා ලෙසන් එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක අනිවාර්යයෙන්ම වෙනද වගේම යටින් දාන්න, ලයික් එක දාන්න. ඔයාගේ යාළුවන්ටත් මේ ලෙසන්ස් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අවුරුදු ගීත පුරුදු වෙන්න කලින් කරලා තියෙන ස්වර අභ්‍යාස, එතකොට chords exercises, piano chord patterns, guitar playing හැමදේම බලලා ඔයා සංගීතයෙන් ඔයාගේ ජීවිතයට ලොකු එළියක්, රිලැක්ස් එකක්, සැහැල්ලුවක් ලබා ගන්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා කියලා එන්න. ජය වේවා ඔබට.